ආයිබෝවන් වගකිමින් සත්‍ය හමයන පුවත් වාර්තා කරන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට චමල්කා සිනිවිරත්න සමගින් මම චානකිනෝජ්. දිවයිනේ ප්‍රථම වරට සුපෝකභෝගී බස් රථයක සියලු පහසුකම් සහිත බස්ටරන්ට් නමින් දෙස්විදෙස් සංචාරකීන්ට නවම් වූ අත්දැකීමක් සහිත සංචාරක ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කෙරුණා. ඒ දඹුල්ල නගරයේදී මෙම බස්රථය නිර්මාණය කරනු ලැබ ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ දායකත්වයෙන් බස්රථය පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව සංචාරක ව්‍යාපාරය සඳහා යොදවා තිබෙනවා. සංචාරක හෝටලයක ඇති සියලු පහසුකම් සහිතව දඹුල්ල ඉනාමලුව කිඹිස්ස සීගිරිය පැල්වෙහෙර සහ පිදුරංගලාදී ප්‍රදේශයන්හි මෙන්ම එහිදී වැව් අමුණු ඓතිහාසික ස්ථාන සහ ග්‍රාමීය මාර්ගාශ්‍රිතව කිලෝමීටර ගණනාවක් ගමන් කරමින් සංචාරකීන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් බස් රථය තුළම ආහාර පාන ලබා දීමද මෙහිදී සිදු කෙරෙනවා. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විවිධ ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම නව සංචාරක ගමනාන්තය සැලසුම් කර ඇති බවයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය SBS අබේකෝන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.